චාතෝතේ ඔගොල්ලන්ට කොහොමද? මම හිතනවා ඔගොල්ලෝ ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මට අද හිතුණා මගේ YouTube channel එකෙන් ඔයගොල්ලන්ට පොඩි blog එකක් කරන් එන්න. මෙච්චර කාල රවින්දු and ඉමි කියන channel එකේ ඉන්නේ vlogs අරන් ආව. ඉතින් මට හිතුණා මගේ channel එකෙන් අද blog එකක් කරන් එන්න ඔයගොල්ලන්ට. මම හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ තමයි මගේ channel එකෙන් මම මේ blog එකක් ගේන්නේ. ඒකට විශේෂම හේතුව තමයි මගේ හස්බන්ඩ් මට gift එකක් කරන් දුන්නා මගේ birthday එකට. ඉතින් ඒ gift එක මම ඔයගොල්ලන්ට පස්සේ පෙන්නන්නම්. ඉතින් මට ඒක බැලුවා විතරයි ඒක හරි විදිහට හදා ගන්නවත් බැරුව ගියා මගේ බඩු ටික තියලා. ඉතින් අද මට හදිස්සියේ නිවාඩුවක් හම්බුණා. ඉතින් මම හිතුවා අද දවසේ gift එක තමයි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. ඉතින් ඒ ඔයාලා දැක්කේ මගේ ලස්සන ඩ්‍රෙසින් ටේබල් එක. ඉතින් දැන් මම කරන්න යන්නේ ඒක මගේ තියෙන බඩු ටික තියලා ලස්සනට arrange කරගන්න තමයි දැන් යන්නේ. ඉතින් මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්කම එකතු වෙලා කරන්න. ඉතින් එන්න දැන් අපි අස් කරමු. ඉතින් vlog කරනවා කියන්නේ හරි අමාරු දෙයක්. මොකද මම vlog එකක් කරන්න ගත්තාම කෙනෙක්ට කන්න මතක් වෙනවා. එතකොට වතුර බොන්න ඕන. ඒ vlog නැති දේවල් කරන්න මතක් වෙන්නේ මම vlog එකක් ඉඳලා කරන්න ගත්තාම තමයි. දැන් වතුර හලාගෙන හරි. මම බෙඩ් ටිෂු එකකින් තමයි ක්ලීන් කරගත්තේ. දැන් අපි උඩ ඉඳන් පල්ලෙහාට යමු. මට තේරෙන්නේ නැහැ කොතනින්ද පම් පටන් ගන්න ඕනේ කියලා. මේ දෙක නම් මට දුන්නේ මගේ හොඳම යාළුවා. මේවා ඔක්කොම හස්බන්ඩ් තමයි ගෙනල්ලා තියෙන්නේ. මම දන්නේ නැහැ ආවද කියලා නේද. අපි දැන් මේ ටික අස් කරගමු. මේ ටික පල්ලෙහින් තියනද මේ උඩින් තියනද? පල්ලෙහින් උඩින් මාර පර්ෆියුම් ටික තියනවා. බලන්න. මේක යන්නේ උඩට. मैं हुडी Angelina como que ඒක දැනට ඉතින් තියමු. මේක පොඩි බොක්ස් එකක්. මේකේ අපේ බ්‍රෂ් සෙට් එක දාලා තියන්න පුළුවන්.
මේකප් පවුච් එක. මේකේ තියෙන ඒවා ටික දැන් අපි මේක ලස්සනට arrange කරගමු. මගේ තියෙන බ්‍රෂ් ටික තියෙන දැනට තියෙන මේකේ උනට මට ඒක අරකට මේ බොක්ස් එකට දාගන්න ඕනේ. දැනට මම හිතුවා මගේ අයිලයිනර් එතකොට ලිප් පෙන්සිල් ඒවා ඔක්කොම ඒවා ඔක්කොම ටික මේකට දානවා. අර බ්‍රෂ් ටික මේකේ මේ පෝෂ් එකේම තියලා ඉවර වෙලා මේවා ටික විතරක් මේකට දානවා. Menikali. Foundation එකයි, primer එකයි, mascara, contour, එතකොට මේක මගේ lenses use කරද්දී අනිවාර්යයෙන්ම දාගන්න එක. ලබෙල් එක. ඉතින් මේක උඩ නම් කඩලා අයින් කරා. මොකද ඒක දාගෙන යන්න අපහසු නිසා. ඒකත් අපි වෙනම අරන් තියමු. මේවා දැනට මෙහෙම දැම්මට සමහර විට මේක ඇතුලේ තියන්න නැති වෙයි. මම අරගෙන යන තැනකින් තියන්න අපි බලමු. අනිත් තියෙන බඩුත් එක්ක කොහොමද තියන්න ඉඩපාඩු තියෙනවද කොහොමද තියාගන්න පුළුවන් කියලා. කොහොමද බර්ත්ඩේ එකට හම්බුනේ ඒවා. ඒවත් මාස් කරේ හම්බුනේ. අයියෝ මෙතෙන් කියලා බලාගෙන ලා තමයි. මේකත් මේකත් දුන්නේ මං ගොඩාක් ආදරය කරන කෙනෙක්. වරම සුන්දරයි. මොකද උත්තරිනා කරන්නේ? එයා මට බ්ලොග් එක කරන්න දෙන්නේ නැහැ. එයා එතන ඉඳන් මම වීඩියෝ කරන behind the scenes කරනවා. lip gloss එකක් තියෙනවා. wow, ඒක ලස්සනයි. shade එක ලස්සන shade තියෙනවා. නෑ. wow, ලස්සනයි බබා. මේකේ තියෙනවා පොඩි ෂැෂේ පැකට් වගේක් තියෙනවා. මේක මොකක්ද? ක්‍රීම් එකක්. මේක ඇඟට තියෙන ඒ ඔක්කොම ක්‍රීම් වගේ තමයි. ඔක්කොම ටික ක්‍රීම් තියෙන අපිට ටෙස්ට් කරන්න යපු ඒවා. මෙලග්‍රානෝ
ෆේස් ජෙල් එකක්. එතකොට මේක ක්‍රීම් එකක්. මේක තියෙන්නේ බොඩි ලෝෂන් එකක්. මේ බොඩි ලෝෂන් එක මේක මට ගිෆ්ට් එකක් විදිහට තමයි හම්බුනේ. මේකට මං හිතන්නේ දැන් අවුරුදු 8ක් විතර. මේක මට දුන්නේ විනෝලි අක්කා. එයා මේක බලනවා නම් එයාට මතක් වෙයි. එයා දීපු ගිෆ්ට් එක තාමත් මම තියාගෙන ඉන්නවා කියලා. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මට මතකත් නෑ මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ කියුටෙක්ස් එක. මේ කියුටෙක්ස් ටික අතිලෙන්දා. මේ දෙක මම ගත්තේ මට නෙවෙයි. මේ දෙක ගත්තේ මට නෙවෙයි. මේ දෙක ගත්තේ හස්බන්ඩ් එයා ලංකාවේ. එයාට මේ දෙක අවන්න නිසා තමයි ගත්තේ. හැබැයි මම මේ බ්ලැක් කලර්ද යබේ? බ්ලැක් කලර් එකකින්ද 24. කොහොමද මම යවුවා ඒ වුණාට මේ යාට යවන්න ගත්ත දෙකක්. මේ ඒ වුණාට මේ කලර් වලින් නැතුව වෙන කලර් එකකින් යවුවා මට මතක නැහැ. මම හිතන්නේ හතරක් ඔකට. ඔව් මේකට අවුරුදු 4ක් දැන්. මේ එයාට යවන්න තමයි මේව ගත්තේ මම. බෑක් කවර්ස් වගේක් තියෙනවා. Oh my god. මේවත් ගත්තේ යාට යවන්න. මට මොකද මේක ඇතුලේ තියෙනවා වෙනම අස් කරන්න ඕන. මේක මෙතන ඇදගෙන බෑ. අපි මේ ටික මෙහෙම ගහලා ගේ බෑන්ඩ් එක මිකි මවුස් ගේ බෑන්ඩ් එක මේවත් එක්කම තියෙනවා. ඒකත් නේල්ස් කට සෙට් එකක්. මොනවද තියෙන්නේ මොනවද නැත්තේ මතක නැහැ. මොනවද ඕඩි කරලා තියෙන්නේ. ලස්සන. ඒක ලස්සනයි. තව ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. මේක නම් මේක මැච් වෙන්නේ. මේක වෙනත් එකක. මේක තියෙන්නේ බ්‍රෂස් ක්ලීන් කරගන්න ගන්න එකක්. චූටි ෆෑන් එකක් තියෙනවා. ඒකත් තියෙන්නේ. ක්‍රීම් සෙට් එක. මේක අරන් දුන්නේ හස්බන්ඩ්. සෙට් එකක් ගොඩක් තියෙනවා. ඔක්කොගෙම තියෙනවා. මොකද සෙෆෝරා එකෙන් බඩු ගත්තී අපිට ගොඩක් මේ වගේ ෂෙෂේ පැකට් හම්බ වෙනවා. නෝ ටෙස්ට් කරලා බලන්න. සුවඳ මේ මෙතනින් තියෙනවා. මොකද එතකොට ඉතින් මේ විදිහට තමයි මගේ ඩ්‍රෙසින් ටේබල් එක මම ඇරේන්ජ් කරගත්තේ. තව චූටි අයිටම්ස් වගේක් තියෙනවා ගන්න. ඉතින් ඒ ටිකත් අරගත්තාම ලස්සනට ඇරේන්ජ් කරගන්න ඕනි. ඉතින් බ්ලොග් එක දැනට අවසන් කරනවා. ඒවා ගෙනල්ලා ඒව තිබ්බම මම ස්ටෝරි අප්ලෝඩ් කරන්න. දැනට මේ ටික තමයි. ඉතින් thank you මගේ vlog එක බැලුවට. දැනට මගේ vlog එක ඉවරයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ආයෙමත් කලින් වගේම නිම්මි පුලිකා channel එකෙන් vlogs අරන් එන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඕනේ. ciao